හායි යාළුවනේ. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අපි හැමෝම ආසයි නේද දිග කනකම් නිරෝගී කොණ්ඩයක් තියෙනවට. ඒත්වා දන්නවද අපි එදිනෙදා නොදැනුවත්ම කරන පුංචි වැරදි නිසා අපේ කොණ්ඩෙට කොච්චර ලොකු හානියක් වෙනවද කියලා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොණ්ඩේ යන එක නවත්තලා කොණ්ඩේ පරිස්සම් කරගන්න ඔය අනිවාර්යයෙන්ම දැනගන්න ඕන රාස් ටිකක් ගැන. අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. පළවෙනි කාරණාව තමයි අපේ කොණ්ඩේ මොස්තරය. ගොඩක් අය පුරුදු වෙලා ඉන්න තදට පොනිටේල් එකක් දාන්න. විශේෂයෙන්ම ගෙදරින් හරි වැඩට යද්දී හරි මෙහෙම දිගටම කරාම අපේ නළල පිපැත්තෙන් කොණ්ඩේ යන පටන් ගන්නවා. මේ වගේම තමයි අපි පාවිච්චි කරන කොණ්ඩේ බෝල්. ඔයා පාවිච්චි කරන්නේ මේ වගේ කොණ්ඩේ බෝල් නම් ඔයාගේ කොණ්ඩේ කැඩිලා යන එක වැඩි වෙනවා. ඒ වෙනුවට ඔයාට සෙටින් රෙද්දෙන් මාපු ස්ක්‍රන්චි එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් කොණ්ඩේ කැඩෙන එක අඩු වෙනවා. වගේම කලවත්ති කොණ්ඩේ ගස් ගැලවිලා ඉන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි ඔයා නාන්න පාවිච්චි කරන වතුර. ගොඩක් රස්නේ වතුරෙන් කවදාවත් ඔළුව හොදන්න එපා. ඒකෙන් කොණ්ඩේ තියෙන ස්වභාවික තෙල් ගතිය නැති වෙලා කොණ්ඩේ ඩැමේජ් වෙනවා. ඒ නිසා නාන්න පුළුවන් තරම් සාමාන්‍ය වතුර පාවිච්චි කරන්න. තුන්වෙනි කාරණාව තමයි පනාව. ඔයා පාවිච්චි කරන්නේ ප්ලාස්ටික් පනාවක් නම් ඒ වෙනුවට ඔයාට ලී පනාවක් පාවිච්චි කරන්න පුළුවන්. ප්ලාස්ටික් පනාවකට වඩා ලී පනාවකින් කොණ්ඩේ පීරද්දී කොණ්ඩේ ගස් කැඩෙන එක අඩු වෙනවා. හතරවෙනි දේ තමයි අපි කොහොමද නාල ඉවරලා කොණ්ඩේ වේලගන්නේ කියන එක. ගොඩක් අය කරන්නේ රළ තුවාලයක් අරගෙන තදින් අතුල්ලන එක. මේකෙන් කොණ්ඩේ ගස් වල ලොකු හානියක් වෙලා කොණ්ඩේ කැඩෙනවා. මේ වෙනුවට ඔයාට පුළුවන් පරණ කොටන් ටී-ෂර්ට් එකක් අරගෙන කොණ්ඩේ හිමීට තෙත මාත්තු කරන්න. කවදාවත් තදින් අතුල්ලන්න එපා. මේ දේවල් වලට අමතරව තවත් වැදගත් කරුණු දෙක තුනක් මම කියන්නම්. කන්ඩිෂනර් පාවිච්චිය. කවදාවත් කන්ඩිෂනර් ස්ක්‍රබලේ ගන්න එපා. කන්ඩිෂනර් ගන්න ඕනේ කන මට්ටමේ ඉඳන් කොණ්ඩේ යකට විතරයි. ඊළඟ දේ තමයි කොට්ටවරය. රළු කොට්ටවර වල නිදාගත්තී ඇති වෙන ඝර්ෂණය නිසා කොණ්ඩේ කැඩෙන්න පුළුවන්. පුළුවන් නම් සැටින් හෝ සිල්ක් කොට්ටවරයක් පාවිච්චි කරන්න. තව දෙයක් තමයි ඔයා රැට නිදාගද්දී අනිවාර්යෙන් කොණ්ඩේ ගොතලා නිදා ගන්න. ඒකෙන් ඔයාගේ කොණ්ඩේ අවුල් වෙන එක අඩු වෙනවා. වගේම ඔයාගේ කොණ්ඩේ කැඩෙන එකත් අඩු වෙනවා. ඉතින් මේ පුංචි දේවල් ටික ඔයාගේ දිනචර්යාවට එකතු කරගත්තොත් ඔයාටත් බලා ගන්න පුළුවන් කොණ්ඩේ යන එක ටික කාලෙකින් අඩු වෙලා යනවා.